උදේවරුව කියලා කියන්නේ හුඟක් අයට හුඟක් වෙලාවක් වැය කරන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට එක්කෝ වැඩට යනවා, එහෙම නැත්නම් ගෙදර වැඩ කටයුතු තියෙනවා, එහෙම නැත්නම් හැමෝටම වගේ හුඟක් රෂ් එකේ ඉන්න වෙලාවක් හැටියට උදේවරුව හඳුන්වන්න පුළුවන්. ඉතින් morning skin care routine එක හුඟක් අය ඒ හින්දාම skip කරන අවස්ථාවන් තියෙනවා. එනම් වෙලාවක් නැහැ ඒවා කරන්න, morning skin care කරන්න තරම් වෙලාවක් නැහැ කියලා හුඟක් අය මේක skip කරන අවස්ථාවන් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න 3 steps morning skin care routine එකක් හදාගන්න විදිය ගැන. ඉතින් මේක ඕන කෙනෙක්ට follow කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපේ morning skin care routine එකෙන් අපි බලාපොරොත්තු වෙන දේත් මේ තුලින් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. හරිම convenient ඕන කෙනෙක්ට follow කරන්න පුළුවන්. ඕනෑම especially teenager 20s වල ඉන්න අය 30s වල ඉන්න අය ඉතින් ඕන කෙනෙක්ට මේක follow කරන්න පුළුවන්. මේ 3 step morning routine එක ඇත්තටම හරිම simple ඒ වගේම තමයි හරිම effective. morning skin care routine එකේ purpose එක ගත්තාම මොකද්ද අරමුණ? අපි උදේවරුේ skin care එකක් කරන්න හේතුව මොකද්ද කියලා ගත්තාම ප්‍රධාන වශයෙන්ම හේතුන් දෙකක් අපිට සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි hydration. ඒ කියන්නේ skin එකට හොඳ hydration එකක් ලබා දෙන එක. ඊළඟ කරුණ තමයි protection. ඒ කියන්නේ හිරු එළියෙන් අපේ skin එක ආරක්ෂා කරගන්න එක. ඉතින් උදේවරුවට මේ දෙක ලබා ගන්නවයි කියලා කියන්නේ හොඳටම ප්‍රමාණවත්. ඉතින් උදේවරුවට අපිට ඕනේ කරන දේ අපිට මේ තුලින් අපිට මේ දෙක ලැබෙනවා නම් ප්‍රධාන වශයෙන්ම ඒක complete morning skin care routine එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් morning routine එකේ පළවෙනි step එක තමයි cleanse කරන එක. එහෙම නැත්නම් මුහුණ පිරිසිදු කරන එක. ඉතින් ඔයගලන්ට පුළුවන් උදේම නැගිට්ටාම පළවෙනි step එක හැටියට first morning skin care step එක හැටියට මුහුණ පිරිසිදු කරන්න face wash එකක් භාවිතා කරලා. ඉතින් ඔයාලට තියෙන්නේ normal combination එහෙම නැත්නම් oily skin එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් gently cleanse එකක් භාවිතා කරලා මුහුණ පිරිසිදු කරන්න. හුඟක්ම oily skin එකක් තියෙනවා නම් ටිකක් salicylic acid අඩංගු face wash එකක් භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක හැර අනිත් හැමෝටම mild cleanse එකක් භාවිතා කරන තරමට හුඟක් හොඳයි. ඒ වගේම තමයි ඔයාලට තියෙන හුඟක්ම dry skin එකක් නම් ඔයා උදේවරුවට face wash එක භාවිතා කරන එක skip කරලා නිකන් වතුරින් විතරක් මුහුණ හොදගත්තත් ප්‍රශ්නයක් නැහැ. අපි රැට නිදාගෙන නැගිට්ටාම හුඟක් වෙලාවට මුහුණේ එක්කෝ oily ගතිය තියෙන පුළුවන් oily skin එකක් නම් එහෙම නැත්නම් අපේ පිලෝ කවර් එකේ තිබුණු මොකක් හරි dirt එකක් අපේ මුහුණේ තියෙන්න පුළුවන්. ඒක හැර කියන්න තරම් ලොකුට කිසිම දෙයක් තියෙන්න chances නැහැ. ඉතින් ඒ හින්දා අපි සාමාන්‍යයෙන් mild cleanse එකක් හොඳටම ප්‍රමාණවත් harsh chemical harsh දේවල් තියෙන මේ face wash එහෙම use කරනාට use නොකරන තරමට හුඟක් හොඳයි. ඔයාගේ skin type එකට සුදුසු cleanse එකක් භාවිතා කරන එක first step එක හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට step 2 එක වෙන්නේ moisturize එකක් භාවිතා කරන එක. ඉතින් මුහුණ cleanse කරාට පස්සේ අපි මුහුණ ටිකක් damp තියෙන ගමන් skin එක යම් තාක් දුරට තෙතව තියෙන ගමන් Tamanගේ skin type එකට සුදුසු moisturize එකක් apply කරන එක හුඟක්ම වැදගත් වෙනවා. ඉතින් moisturize එකක් ආලේප කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ skin එකට දවස පුරාවටම hydration එකක් ලබා දෙන්න. ඉතින් skin එක dry නොවී තියෙන්න. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට moisturize එක භාවිතා කරන එක වැදගත් වෙනවා. ඉතින් මෙතනදී කියන්න ඕනේ ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයාගේ skin type එක මොනවා වුණත් පුළුවන් තරම් උත්සාහ කරන්න ටිකක් light weight moisturizer එකක් භාවිතා කරන්න. හේතුව තමයි සමහරක් වෙලාවට අපි උදේවරුවට එහෙම දහඩියෙම දැම්මහම අර thick moisturizer තිබුණාම ටිකක් අර මේ මොහොන oily වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න light weight moisturizer එකක් උදේවරුවට use කරන්න. ඒ වගේම තමයි ඔයාට මෙතනදී තවත් එක දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ තමයි ඔයා මොයිස්චරයිසර් එකක් චූස් කරනකොට ඔයාට පුළුවන් එක්කෝ විටමින් C අඩංගු මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න. එහෙම නැත්නම් නයිසිනමයිඩ් අඩංගු මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න. එහෙම නැත්නම් වෙන මොකක් හරි මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක් අඩංගු මොයිස්චරයිසර් එකක් භාවිතා කරනවා නම් ඔයාට ස්කින් එකට හයිඩ්‍රේෂන් එකක් ලැබෙන ගමන්ම අර උදාහරණයට අර විටමින් C හරි මොකක් හරි තියෙන දෙයක් ඔයා පාවිච්චි කරාම අර ඉන්ග්‍රීඩියන්ට් එකේ ප්‍රතිඵලයක් ලැබෙනවා. මොයිස්චරයිසර් එකෙන් හයිඩ්‍රේෂන් එකක් ලැබෙනවා. ඉතින් 2 in 1 ප්‍රොඩක්ට් එකක් හැටියට ඔයාලට මොයිස්චරයිසර් එක භාවිතා කරන්න පුළුවන්. ඔයා මොකක් හරි ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එකක් අඩංගු මොයිස්චරයිසර් එකක් තෝරගත්තා නම්.
ඒම තමයි ඔයා retinol based moisturizer උදේ වරුවට use කරන්න එපා. සමහර products වල සඳහන් වෙලා තියෙනවා මේක උදේට සහ රැට භාවිතා කරන්න පුළුවන් කියලා. හැබැයි moisturizer එක උදේ වරුවේ භාවිතා කරන්න පුළුවන් ingredient එකක් අඩංගු විය යුතුයි. එහෙම නැත්නම් වට normal වගාව තියෙන moisturizer එකක් භාවිතා කරාටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට step 3 එක වෙන්නේ sunscreen එකක් භාවිතා කරන එක. ඉතින් උදේවරුව අනිවාර්යයෙන් මම කිව්වා වගේ hydration එකට පස්සේ ප්‍රධානම අරමුණ තමයි skin care routine එකේ වෙන්නේ sunscreen. ඒ කියන්නේ sun protection එකක් ලබා ගන්න එක. ඉතින් ඒ සඳහා හොඳ sunscreen එකක් භාවිතා කිරීම හරිම වැදගත්. ඉතින් SPF 30ට වඩා තියෙන sunscreen 30ක් හෝ ඊට වැඩියෙන් තියෙන sunscreen එකක් use කරන්න හැමදාම උදේට. ඒ වගේම තමයි පැය 2-3කට පාරක් ඔය එළියේ ඉන්නවා නම් reapply කරන්න. ගෙදර ඇතුලේ හරි ඔෆිස් එක ඇතුලේ හරි කොහෙරි ඉන්ඩෝ ඉන්නවා නම් පැය 4-5කට එකපාරක් රීඇප්ලයි කරන්නත් ඕනේ. සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවත් සමගම පුළුවන් නම් ඔය එළියට යනකොට කුඩයක් එහෙම අරගන්න, හැට් එකක් දාගන්න, පුළුවන් තරම් ටිකක් අත් දිග, කකුල් දිග පොඩක් පැහැෙන විදියට ඇඳුම් අඳ ගන්න. ඒ වගේම තමයි බොඩි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න නිහිරු එළියට නිරාවරණය තැන් වලට එහෙම බොඩි සන්ස්ක්‍රීන් එකකුත් පාවිච්චි කරන්න. ඉතින් මේ දේවල් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න උත්සාහ කරන්න. සන්ස්ක්‍රීන් එක ගත්තාම ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට, ඒ වගේම තමයි ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහට සන්ස්ක්‍රීන් එකක් තෝරගෙන පාවිච්චි කරන්න. සන්ස්ක්‍රීන් කියලා කියන්නේ දවස් දෙකක් පාවිච්චි කරලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඔයාට හැමදාම පාවිච්චි කරන්න ඕනේ දවස් 365ම පාවිච්චි කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒ හින්දා ඔයා හැමදාම ඔයාට මිලදී ගන්න පුළුවන් විදිහේ සන්ස්ක්‍රීන් එකකට යොමු වෙන්න. ඒ වගේම තමයි රීඇප්ලයි කරන්නත් පුරුදු වෙන්න. ඉතින් මේක තමයි 3 step morning skin care routine එක ඕනේ කෙනෙක්ට follow කරන්න පුළුවන්. ක්ලෙන්සර් කරන එක, මුහුණ පිරිසිදු කරලා ඊළඟට මොයිස්චරයිසර් එකක් apply කරන එක, ඊළඟට තුන්වෙනි step එක sunscreen එකක් භාවිතා කරන එක. මේක හරිම මිනිමල්, ඒ වගේම තමයි හරිම effective morning skin care routine එක. ඔයාට මෙතනදී සීරම් මේවා ඕනනම් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ routine එක follow කරගෙන ආවත් හොඳටම ප්‍රමාණවත් උදේවරුවට. ඉතින් ලොකුවට වෙලාවක් අරගෙන ප්‍රොඩක්ට්ස් 10ක් 20ක් අරගෙන morning skin care routine එකක් කරන්න කැමති නැති කෙනෙකුට මේක හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ routine එක හරිම තරමේ මාස 6ක්වත් follow කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාටම වගේ skin එකේ වෙනසක් තේරෙයි. ඉතින් ඔයාට skin එකේ මොකක් හරි problem එකක් තියෙනවා නම් ඒකට අදාළ serum එකක් ඔයාට රැට ඔයාට use කරගෙන ඒකේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් රැට හරිම simple night time skin care routine එකක් හදාගන්න වීඩියෝ එකකුත් මම ඉස්සරහට අරන් ඉන්නම්. ඉතින් මේ routine එක අද වෙනතුරුට මොකක්වත් නැහැ, morning routine එකක් හදලම නැහැ, morning skin care routine එකක් ඇත්තෙම නැත්තම් ඔයාට මෙන්න මේ step තුنين පටන් ගන්න පුළුවන් කිසිම බයක් නැතුව. එක ප්‍රධාන දෙයක් තමයි මට කියන්න තියෙන්නේ, ඔයා තෝරගන්න ඕනෑම product එකක්, face wash එකක්, moisturizer එකක්, sunscreen එකක් ප්‍රධාන වශයෙන් ඔයාගේ skin type එකට ගැලපෙන එකක් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ඒක හැර කිසිම ප්‍රශ්නයක් නැහැ, ඕනි කෙනෙක්ට මේක follow කරන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා අද වීඩියෝ එක ඔයාට හුඟක් යූස්ෆුල් වෙලා ඇති කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් හෝ වෙනත් මොකක් හරි ස්කින් කෙයාර් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, මම ඒකට රිප්ලයි කරන්න. ඒ වගේම තමයි ඉස්සරහටත් හුඟක් අලුත් දේවල් මොගලන්ට අරගෙන එන්න ස්කින් කෙයාර් සම්බන්ධයෙන්, බියුටි එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාලත් ඒ ගැන දැනගන්න කැමති නම් මගේ channel එකට subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන් හැමෝම හම්බ වෙන්නම්. ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.